සුබ සන්ධ්‍යාවක් සිදු දෙනාට උඹ කාලයෙන් වීඩියෝ එකක් ගෙනාවේ නැහැ ඔයගලන්ට. ඉතින් මටත් හිතුණා ඔයගලන්ට වීඩියෝ එකක් ගෙනල්ලා ඔයගලන්ගේ සේල්ස් වල කොන්ෆිඩන්ස් එක කොහොමද වැඩි කරන්නේ? දැන් ඇත්තටම සේල්ස් ෆීල්ඩ් එකට අලුතින් වෙන්න අපේ සහෝදර සහෝදරියන්ට කියන්න කැමතියි සේල්ස් වල කොන්ෆිඩන්ස් එක වැඩි කරලා ටාගට් අචීව් කරගන්නේ කොහොමද කියලා. ඇත්තටම අපි ගොඩක් අලුතෙන් ආපු කට්ටිය සේල්ස් ෆීල්ඩ් එකට ටිකක් දවස් රස්සාව කරලා අයින් වෙනවා. මොකද ඒගොල්ලෝ සේල්ස් කරන්නේ නැති ඒගොල්ලන්ගේ සේල්ස් කොන්ෆිඩන්ස් එක ගොඩක් මදි. ඒ කියන්නේ ඒගොල්ලෝ ෆීල්ඩ් එකට ගියාම ෆීල්ඩ් එකේ වැඩ ගැන අධ්‍යයනය කරද්දී ඒගොල්ලන්ට ඒක එපා වෙනවා. එතකොට ඒ එපා වෙන තත්ත්වය කොහොමද මුදවා හරගන්නේ? එපා වෙන තත්ත්වය මුදවා හරගෙන ඉස්සරහට කොහොමද ගිහිල්ලා තමන්ගේ අනාගතය ගොඩනගන්නේ? කොච්චර සමහර ක්වොලිෆිකේෂන්ස් තිබ්බත් කොච්චර ක්වොලිෆයිඩ් වුණත් ෆීල්ඩ් එකට ගියාම අපේ කටට ගොඩාක් සමහර වැඩ කර ගන්න බැරුව යනවා. ඒ හේතුව තමයි මේන්ලි අපේ එන යම් තරුණ පරම්පරාවට ස්ට්‍රෙස් කියන ප්‍රශ්නයක රොත්තු දෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මට හිතෙනවා ඒගොල්ලන්ට පොඩි අදහසක් දෙන්න ඕනේ, ඇඩ්වයිස් එකක් දෙන්න ඕනේ ස්ට්‍රෙස් මැනේජ් කරන කොහොමද සේල්ස් ඩෙවලොප් කරන්නේ කියලා. ඉතින් මුලින්ම ඕගොල්ලෝ සේල්ස් ෆීල්ඩ් එකට ආවම කිසිම බයක් එකක් නැතුව තමන්ගේ ෆීල්ඩ් එකට හරියට ගිහිල්ලා තමන්ගේ තියෙන නොලෙජ් එක ඉම්ප්‍රූව් කරගන්න ඕනේ. ස්පෙෂලි තමන්ට තියෙන ප්‍රොඩක්ට් එකේ ප්‍රොඩක්ට් නොලෙජ් එක ඉම්ප්‍රූව් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා මොකද බේසිකලි බලන්න ඕනේ තමන්ට මොන ක්ලයන්ට්ලද කොහොමද හම්බ වෙන්නේ, මොන ක්ලයන්ට්ලද තමන් විසිට් කරන්න කියලා. ඒක වැදගත් වෙනවා ගොඩාක් ඔයගොල්ලන්ගේ සේල්ස් ජීවිතය ඉම්ප්‍රූව් කරගන්න. එතකොට මේ ප්‍රධාන වශයෙන් බලා ගන්න ඕගොල්ලෝ අවධානය යොමු කරන්න ඕනේ ඕගොල්ලන්ගේ සේල්ස් ඉම්ප්‍රූව් කරගන්න. දිගටම සේල්ස් ජීවිතේ එපා වෙන්නේ නැතුව සේල්ස් කරගන්න කොහොමද කියලා ඔයගොල්ලෝ බලනවා නම් ඕගොල්ලන්ගේ ප්‍රධාන වශයෙන් හොඳ ගෝල් එකකට යන්න ඕනේ. ඕගොල්ලන්ගේ අචීව්මන්ට් ගැන හිතන්න ඕනේ. ටාගට් එක ගැන හිතන්න ඕනේ. ඔයාලට ඒකෙන් ලැබෙන ටාගට් එක අචීව් කරොත් ඕගොල්ලන්ට මැසිව් ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඒකෙන් බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා. ඒ හින්දා ලංකාවේ තියෙන හොඳම ප්‍රස්තාවක වශයෙන් මට කියන්න පුළුවන් මාකටිං සේල්ස් ඇන්ඩ් මාකටිං. ඉතින් මෙතනින් ගොඩාක් earn කරලා අද රටේ හොඳ තැන් වල ඉඳන් හොඳට ජීවත් වෙන පිරිසක් බොහොමයක් ඉන්නවා. කැටගරි වයිස් ගත්තොත් අපි සේල්ස් ඉම්ප්‍රූව් කරන්නේ කොහොමද? සේල්ස් එපා වෙන්නේ නැතුව ඉස්සරහට ජීවිතේ රැගෙන යන්නේ කොහොමද? සේල්ස් ෆීල්ඩ් එකේ පරිණතයක් වෙන්නේ කොහොමද? ස්ටෙප් බයි ස්ටෙප් අපි ඉස්සරහට කතා කරමු. මම කීප වීඩියෝ එකකින් ඔයාලට කතා කරලා තියෙනවා කොහොමද මේ සේල්ස් අපි ඉම්ප්‍රූව් කරලා ඉස්සරහට යන්නේ කොහොමද කියලා. ඉතින් ප්‍රධාන වශයෙන් මම ඔයාලට කියන්න කැමතියි මුලින්ම ඔයගොල්ලන්ගේ කොන්ෆිඩන්ස් කියන එක ස්පෙෂලි ඔයගොල්ලෝ වර්ධනය කර ගන්න ඕනේ. ඊළඟට තමයි ඔයගොල්ලෝ මාකට් එකේ ඔයගොල්ලෝ විකුණන ප්‍රොඩක්ට් එක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඊළඟට තමයි ඔයගොල්ලෝ කොහොමද මේ ප්‍රොඩක්ට් විකුණන්නේ, ඔයගොල්ලෝ මොන දේවල්ද ඔයගොල්ලෝ කරන්නේ, කොහොමද මේ ප්‍රොඩක්ට් විකුණන්නේ, ඔයගොල්ලෝ කස්ටමර් ගාවට යන්නේ, කස්ටමර් කන්වින්ස් කරන්නේ කොහොමද. ඊට පස්සේ තමයි ඔයගොල්ලෝ මාස දෙන ටාගට් එක කොහොමද අචීව් කරන්නේ, තමන්ට දෙන ගෝල් එක කොහොමද කරා යන්නේ. ඒ සෙග්මන්ට් ටික හරියට ඔයගොල්ලෝ උපකල්පනය කරනවා නම් ඉදිරියට යනවා නම් ඔයගොල්ලන්ගේ ජීවිතේ ජය අරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒ හින්දා මම ඇත්තටම සේල්ස් ජීවිතේ පටන් ගත්ත පුද්ගලයෙකු වශයෙන් ජීවිතේ තාමත් සේල්ස් ජීවිතේ කරගෙන යන පුද්ගලයෙකු වශයෙන් ඔයාලට ඇත්තටම කියන්න කැමතියි හැමදාම ඔයගොල්ලෝ හරියට තමන්ට තියෙන call report, weekly plan, customer visiting, customer demonstrations, PR development, training skills, එතකොට advertising, personal selling, product knowledge වගේ එක සංකල්ප ටික හරියට ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා නම් ඒ සංකල්ප හරහා ඉස්සරහට යනවා නම් ඔයගොල්ලෝ ලොකු දියුණුවක ඔයගොල්ලෝ ජීවිතේ ලබා ගන්න පුළුවන්. එහෙනම් අදට ඔයගොල්ලන්ගේ සමු කරන තවත් වීඩියෝ එකක්